වීම එහෙම නැත්නම් ඉමෝෂනල් ඩිෆිකල්ටි දැනෙන්නේ නෙගටිව් ඉමෝෂන්ස්ම විතරයි නම් ඒක දරුවෙක්ගේ වුණත් තරුණයෙක්ගේ වුණත් වැඩිහිටියෙක්ගේ වුණත් අපේ සාමාන්‍ය ජීවිතයට අනිවාර්යයෙන්ම බාධාවක් එල්ල කරනවාමයි. අයිබෝන් ඒ වගේම සුබ දවසක් කියලා ඔබ සියලු දෙනාම පිළිගන්නවා සුවර්ණ වෙල්බීಯಿಂగ్ TV අපේ YouTube නාලිකාවට. ඉතින් ඔබ දැනටමත් අප සමග සම්බන්ධ වෙලා ඉන්නවා නම් දන්නවා ඇති සුවර්ණ වෙල්බීಯಿಂగ్ TV හරහා ඔබේ ජීවිතයේ යහපැවැත්ම ඒ වගේම මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඔබට අවශ්‍ය කරන උපදෙස් රාශියක් විවිධාකාර වෘත්තීය වේදීන් සමග සම්බන්ධ වෙලා අප මේ වෙනටත් ඔබත් සමග බෙදා හදාගෙන තිබෙනවා. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන්නේ එහි තවත් එක් දිගුවක්. විශේෂයෙන්ම අපි ගත්තොත් අපේ ජීවිත කාලය පුරාවට අපි විවිධාකාර වයස් කාණ්ඩ එහෙම නැත්නම් ජීවිතයේ විවිධ වයස් සීමා පසු කරමින් ජීවිතය ගත කරනවා. විශේෂයෙන්ම ගත්තොත් ළමා කාලය, තරුණ කාලය, වැඩිහිටිවිය එයාදී වශයෙන් අපි අපේ ජීවිත කාලය ගත කරද්දී අපිට විවිධාකාර අත්දැකීම් ඒ වගේම විවිධාකාර ගැටලු මේ ජීවිත කාලය තුල අපිට මුණ ගැහෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ විශේෂයෙන්ම තරුණ සහ වැඩිහිටි කියන වයස් කාණ්ඩවල පුද්ගලයන්ට මුණ දෙන්නට වෙන මානසික ගැටලු ඒ වගේම ආවේගීය සම්බන්ධ ගැටලු වලට අපි කොහොමද මුණ දෙන්නේ ඒවා මොනවද මේ සම්බන්ධව තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් ඒ සඳහා අපිට අද ඒ ගැන කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කවුන්සලින් සයිකොලොජිස්ට් කෙනෙක් විදිහට සුවර්ණ ආයතනයේ අපිත් සමග වැඩ කටයුතු කරන ඒ වගේම කතිකාචාර්යවරියක් වශයෙන් කටයුතු කරන අරෝෂා දහනායක මහත්මිය තමයි අපත් සමග අද සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔබ ඉතාම ආදරෙන් පිළිගන්නවා මේ වැඩසටහනට. ඉතින් මගේ පළවෙනිම ප්‍රශ්නේ වෙන්නේ ඔබතුමිය මේ කාලයක් පුරාවට මේ මානසික සෞඛ්‍ය ශාස්ත්‍රයේ කටයුතු කරද්දී මොන වගේ අත්දැකීම්ද ලැබලා තියෙනවා? විශේෂයෙන් විවිධ අත්දැකීම් ලැබලා ඇති තරුණ සහ වැඩිහිටි පුද්ගලයන්ගේ මානසික ගැටලු සම්බන්ධයෙන්. අද වෙනකොට යම් ප්‍රමාණයක් මේ ගැටලු වැඩි වෙමින් පවතිනව නේද? ඔබට ඒ ගැන තියෙන අදහස මොකක්ද? ඔව් පළවෙනියෙන්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මට මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධව. ඇත්තටම චාරුකෝ මම මගේ සේවය සපයනකොට මට විවිධ වයස් කාණ්ඩවල සහ විවිධ කණ්ඩායම් හමු වෙනවා. අපි ඒකෙන් කොටස් කණ්ඩායම් දෙකකට බෙදුවොත් ළමා සහ වැඩිහිටි කියලා මේ කණ්ඩායම් දෙක තුලම නොයෙකුත් ගැටලු පවතිනවා. සරලව කතා කරොත් මම කැමතියි ඇත්තටම අද දවසේ මේ ළමා තරුණ සහ වැඩිහිටි කියන කණ්ඩායම් කිහිපය තුලම පවතින පොදුවේ දකින්නට ලැබෙන තත්ත්වයක් පිළිබඳව කතා කරන්නේ. ඒ තමයි චිත්තවේගී ගැටලු. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කිව්වොත් ඉමෝෂනල් ඩිෆිකල්ටිස්. මේක වයස් ભેදකින් තොරව ඕනෑම වයසක පසු වෙන කෙනෙකුට ඇති විය හැකි ගැටලුකාරී තත්ත්වයක්. ඔව්. එතකොට අපි සඳහන් කරා මේ කියන ඕනෑම වයස් කාණ්ඩයකදී අපිට මේ විදිහට චිත්තවේග ආශ්‍රිත ගැටලු පැන නගින්න පුළුවන් කියලා. එතකොට අපි බැලුවොත් වර්තමානයේ වන විට මේ අපි කියන තාක්ෂණික දියුණුවක් තියෙනවා, ගෝලීකරණය වෙනවා, මේ ආදී විවිධ ආකාරයෙන් අපි කියන ලෝකෙ ටිකක් දියුණු වෙනවා කියලා. නමුත් මේ දියුණුවත් සමගම අපි දකිනවා මේ මානසික රෝග තත්ත්වවලත් වැඩිවීමක්. ඒ ගැන ඔබ මොකද කියන්නේ? ඔව් ඇත්තටම ඒක හරියටම හරි. පැහැදිලිවටම කිව්වොත් ඉතා පැහැදිලිව පේන කාරණයක් තමයි තාක්ෂණය අතින් කොච්චර අපි දියුණු වෙලා හිටියත් ගෝලීකරණය වෙලා හිටියත් මේ තියෙන තරඟකාරීත්වය සහ තාක්ෂණික මෙවලම් භාවිතය කිරීම කියන කාරණා දෙකම සහ තවත් කාරණා කිහිපයක්ම මේ මානසික ගැටලු එහෙම නැත්නම් චිත්තවේගී දුෂ්කරතා ඉමෝෂනල් ඩිෆිකල්ටිස් වලට හේතුවක් වෙලා තියෙනවායි කියන එක. දරුවෝ සම්බන්ධයෙන් කතා කරොත් මේ අද යුගයේ දරුවෝ ගොඩාක් දෙනෙක් තාක්ෂණයට ගොඩාක් නිරාවරණය වෙලා තියෙන ඕන් නිතර තාක්ෂණික මෙවලම් පාවිච්චි කරනවා. ඒතර පෞල් සම්බන්ධතාවය බොහොම දුරස් වෙලා තියෙනවා. ඒ වගේම ඕන් තරඟකාරී ජීවන රටාවකට අවතීර්ණ වෙලා තියෙනවා. මේවත් එක්ක දරුවෝ නොයෙකුත් ගැටලු වලට මුහුණ පානවා. ඒ වගේම වැඩිහිටියෝ ගත්තත් වැඩිහිටියන්ටත් පෙර තිබූ තරම් ඕන් නිදහස භුක්ති විඳින්නේ නැහැ. ඕන් නිදහස අඩුකම ඒ වගේම ඔවුන්ට රැකියාවේ ගැටලු මේ ආර්ථික අපහසුතා පෞල් ජීවිතයේ දරුවෝ සම්බන්ධ ගැටලු ඔය වගේ දේවල් නිසා නොයෙකුත් මානසික දුෂ්කරතාවයන්ට එහෙම නැත්නම් ඉමෝෂනල් ඩිෆිකල්ටිස් වලට මුහුණ දෙනවා.
එතකොට ඔබ සඳහන් කරා වගේ දැන් අද වෙනකොට ටික වැඩිපුර මේ ඉමෝෂනල් ඩිෆිකල්ටිස් වලට පුද්ගලයන් ගොදුරු වීමේ අවදානමක් සහ නැඹුරුතාවයක් පවතිනවා. මොනවද වැඩි වශයෙන්ම මේ පුද්ගලයන්ට වැඩි වශයෙන් ගොවුන් ගොදුරු වෙන්න නැඹුරු වෙලා තියෙන ඉමෝෂනල් ඩිෆිකල්ටිස්? ඔව්. විශේෂයෙන්ම දරුවෝ සම්බන්ධයෙන් කතා කරොත් දරුවන් තුළ වැඩියෙන් දක්නට ලැබෙනවා ඇන්සයිටි. එහෙම නැත්නම් ඔවුන් නිතර දුකෙන්, බයෙන්, කලකිරීමෙන්, අසහනකාරී බවින් ජීවත් වෙනවා. ඒ වගේම දරුවෝ තුළ තව දකින්න තියෙන ලක්ෂණයක් තමයි ඒගොල්ලන්ට මූඩ් ස්විංග්ස්. එහෙම නැත්නම් විටින් විට ඒගොල්ලන්ගේ මනෝභාවයන් වෙනස් වෙලා. උදාහරණයකට කිව්වොත් දවසක් ඇතුළත දරුවෙක් සතුටින් ඉන්න පුළුවන්, ඊළඟ වෙලාවෙ ඔහු තරහින් ඉන්න පුළුවන්, ළඟ මොහොතේ ඔහු ගොඩක් කනගාටුවෙන් ඉන්න පුළුවන්. මේ වගේ මනෝභාවයන්ගේ ගැටලු, ඒ වගේම අධික මානසික පීඩනය, එතකොට ඊට අමතරව ගත්තොත් නිරන්තරයෙන්ම පසුවන බිය, කලකිරීම. දැන් චාරුක මම දරුවෝ බලද්දී ඒගොල්ලන්ගෙන් ඇහුවොත් මොන වගේ ඉමෝෂන්ස්ද පුතේ දුවේ ඔබට තියෙන්නේ කියලා, ගොඩක් වෙලාවට ඒ අය කියන්නෙම ඍණාත්මක චිත්ත වේගය. එහෙම නැත්නම් නෙගටිව් ඉමෝෂන්ස්, කලකිරීම, දුක, බිය, පසුතැවීම, මෙන්න මේ වගේ තමයි දරුවෝ ගොඩක් දෙනේ බොහොමයක් දෙනෙක් පසු වෙන්නේ. ඒ කියන්නේ මානසික රෝගී තත්ත්වයන් නැති දරුවෝ තුල වුණත් නොයෙකුත් ගැටලු නිසා පියර් ප්‍රෙෂර් එක, එහෙම නැත්නම් සමවය වයස් කණ්ඩායම් වල දරුවන්ගෙන් ඇති වෙන ගැටලු, ඇකඩමික් ප්‍රෙෂර් එක. එතකොට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ යුගයේ දරුවන්ට ඒගොල්ලන්ගේ ලිංගික දිශානතිය සම්බන්ධයෙන් මම මොන කොටසටද අයිති වෙන්නේ කියන එක ගැටලුව, ඒ වගේම යහළු මිත්‍රයන් ගැටලු, ඒ වගේම තමන්ගේ දෙමව්පියන් සමග හොඳ සම්බන්ධතාවයක් නැතිකම නිසා ඇතිවෙච්ච ගැටලු, මේ වගේ ගැටලු වලින් දරුවෝ පීඩා විඳිනවා. වැඩිහිටියෝ ගත්තොත් වැඩිහිටියන් තුළ නිරන්තර කනගාටුව, කලකිරීම, අධික මානසික පීඩනය, අපි කියනවා බර්න් අවුට් කියලා, වැඩ කරලා වෙහෙසටපත් වෙලා වැඩි වුණාම ඇති වෙන තත්ත්වයන්, මේ වගේ දේවල් ගොඩාක් වෙලාවට දකින්න ලැබෙනවා. ඔව්. දැන් අපි කතා කරා වැඩිහිටියන් සහ තරුණ වයසේ පසුවන අයට මේ චිත්ත වේග ආශ්‍රිතව ඇතිවන ගැටලු සහ මොනවද ඇති වෙන්න පුළුවන් ප්‍රධානම ගැටලු අද වෙනකොට මේ අද අපි ජීවත් වෙන පරිසරයත් සම්බන්ධ කියන එක. එතකොට අපිට ඊළඟට අවධානය යොමු කරන්න පුළුවන්. දැන් අපිට අපි කතා කරද්දී කිව්වා මේ ඇතිවන ගැටලු විශේෂයෙන් ආතතිය, බර්න් අවුට් එක, එහෙම නැත්නම් ලිංගික දිශානතිය සම්බන්ධ ගැටලු, මේ ඕනෑම දෙයක් ගැටලුකාරී තත්ත්වයකට පත් වෙන්න කලින් අපි කොහොමද අඳුරාගන්නේ සහ ඒ අඳුනා ගැනීම තුලින් අපි කොහොමද මේ ගැටලු වලට ප්‍රවේශ වීම වළක්වා ගන්න කියන එක. ඔව්. ඇත්තටම දැන් මානසික රෝගයක්, එහෙම නැත්නම් ඉමෝෂනල් ඩිෆිකල්ටි එකක් උනත් එකපාරටම එන්නේ නැහැ. සමහරක් වෙලාවට දරුවෙකුට ඇති වෙන ප්‍රශ්නයක්, වැඩිහිටියෙකුට ඇති වෙන ප්‍රශ්නයක්, ඒ වගේ දෙයක් ටික වර්ධනය වෙන අවස්ථා තමයි අපිට උදාහරණ වලින් තියෙන දේවල් වලින් ගොඩාක් පේන්නේ. ඒක නිසා අපිට මානසික රෝගයක් වැළඳෙනකන් හෝ මේ ප්‍රශ්න උග්‍ර වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ මේක අඳුරගන්න. දරුවෝ සම්බන්ධයෙන් ගත්තොත් විශේෂයෙන්ම මේක දෙමව්පියෝ දැනුවත් විය යුතු කාරණාවක්. දරුවෝ හුදකලා වෙලා ඉන්න කැමති නම් ඒගොල්ලන්ගේ කෑම ගන්න පිළිවෙල වෙනස් වෙලා තියෙනවා නම්, ඒගොල්ලෝ නිින්දේ රටාව වෙනස් වෙලා තියෙනවා නම්, ඒගොල්ලන්ගේ වෙනදා අධ්‍යාපනයට පෙන්නපු කුසලතාවයන්, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ග්‍රේඩ්ස් පල්ලෙහ වැටිලා තියෙනවා නම්, ඉස්කෝලේ යන එක රිජෙක්ට් කරනවා නම්, සමහරක් වෙලාවට කායික රෝග, බඩ රිදෙනවා කියන්න පුළුවන්, ඔළුව රදේ කියන්න පුළුවන්, ඒ වගේ දේවල් පෙන්නනවා නම්, අර ලොකු ඉන්ට්‍රස්ට් එකක් ළමයි මේ තමන් කලින් කරපුවට පෙන්වන්නේ නැත්තම්, ඔන්න විශේෂයෙන්ම දරුවන්ට තරහ යනවා නම්, රුස්සන්නේ නැත්තම්, ඔන්න ඒගොල්ලන්ට මොකක් හරි ගැටලුකාරී තත්ත්වයක් තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට තෙරපිස් කෙනෙක් විදිහට මම දකින දෙයක් තමයි මේ early signs, එහෙම නැත්නම් මේ කලින් ඇති වෙන දේවල් දෙමව්පියෝ අඳුර ගන්න බවක් ලොකුවට පේන්නේ නැහැ. ඒකත් මේ තත්ත්වය ගොඩක් නරක අතට වර්ස් වෙන්න බලපාලා තියෙනවා. ඒක නිසා දෙමව්පියෝ මේ වගේ දේවල් දරුවන්ගේ වෙනස්කම්, පොඩි හරි වෙනස්කමක් දැක්කොත් දෙමව්පියෝ ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම වැඩිහිටියෝ නම් ඒගොල්ලන්ට නිින්ද යන්නේ නැත්තම්, නිින්ද සම්බන්ධ ගැටලු තියෙනවා නම්, වැඩිපුර නිින්ද යනවා නම්, කෑම කන්න බැයි නම්, තමන්ට
කලින් ආස කරපු දේවල් ආසාවෙන් කරන්න බෑ. අපි කියන්නේ මොටිවේෂන් එකක් නැහැ කියලා. මොටිවේෂන් එකක් නැත්තම් එතකොට වැඩ කරන්න කලින් තිබුණු කැපැසිටි එක නැත්තම් ඔන්න ඒ අයට මොකක් හරි ගැටලුවක් තියෙන්න පුළුවන්. නිරන්තර දුකෙන් කලකිරීමෙන් පසු වෙනවා නම් ඒ අයට මොකක් හරි මානසික ගැටලුකාරී තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඉතින් සමහර තරුණ දරුවෝ සහ වැඩිහිටියෝ කියන කාරණයක් තමයි පුළුවන් තරම් මං අල්ලගෙන හිටියා අල්ලගෙන ඉන්න බැරිම තැන තමයි ආවේ කියන එක. ඉතින් එහෙම අල්ලගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒක මේ මානසික ගැටලුව ඇති වෙන එක, එහෙම නැත්නම් දුක් කලකිරීම, එහෙම නැත්නම් ඉමෝෂනල් ඩිෆිකල්ටියක් ඇති වෙන එක ඕනෙම පුද්ගලයෙක්ගේ දුර්වලතාවයක් නෙවෙයි. මිනිස්සු වුණාම අපි ඕන කෙනෙකුට ජීවිතේ නොයෙකුත් අවස්ථාවල විවිධ හේතු උඩ මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට ඒව අඳුනා ගැනීම ඉතාම වැදගත්. ගැටලුවක් ඇතිවීමට පෙර ගැටලුව අඳුනා ගැනීම සහ ඒ ගැටලුව දුරදි ගන්නට කලින් ඒ ගැටලුවට පිළියම් යෙදීම තමයි වඩාම සාර්ථක කියන දේ තමයි අපිට එකෙන් ලබා ගන්න පුළුවන් වුණ අදහස. ඉතින් ඊටම වටින අදහසක් ඒක. ඒ වගේම මට දැන් ඔබෙන් අහන්න තියෙන ඊළඟ ගැටලුව තමයි දැන් ඔබ සඳහන් කරා මේ මානසික ගැටලුව ඒ වගේම මේ චිත්ත වේග සම්බන්ධ ගැටලු වලදී අපේ ජීවිතයට බලපෑම එල්ල වෙනවා කියන එක. එතකොට අපේ ජීවිතය කියන එක මම අදහස් කරේ අපේ එදිනෙදා ක්‍රියාකාරකම්, ඒ වගේම අපේ වැඩ කරන තැන අපේ ක්‍රියාකාරකම් ගැන, ඒ වගේම අපේ සමාජීය ජීවිතේ මේවට කොයි ආකාරයේ බලපෑම්ද එල්ල වෙන්නේ මේ චිත්ත වේග ආශ්‍රිත ගැටලු සහ මානසික ගැටලු වලදී? ඔව්, මිනිසුන් වශයෙන් අපි ඕනෑම කෙනෙක් බොහෝ වෙලාවට අපේ ජීවිත දුවන්නේ හැඟීම් එක්ක. දුක්ඛ සතුට කලකිරීම තරහ මේවා අපිට පොදු හැඟීම්. නමුත් අපි නිරන්තරයෙන්ම ඍණාත්මක හැඟීම් එහෙම නැත්නම් නෙගටිව් ඉමෝෂන්ස්ම එක්ස්පීරියන්ස් කරනවා නම් අපිට දැනෙන්නේ නෙගටිව් ඉමෝෂන්ස්ම විතරයි නම් ඒක දරුවෙක්ගේ වුණත් තරුණයෙක්ගේ වුණත් වැඩිහිටියෙක්ගේ වුණත් අපේ සාමාන්‍ය ජීවිතයට අනිවාර්යයෙන්ම බාධාවක් එල්ල කරනවාමයි. විශේෂයෙන්ම දරුවෝ ගත්තත් ඒ ගත්තොත් දරුවන්ගේ අධ්‍යාපනයට මේක ලොකු බාධාවක් වෙන්න පුළුවන්. මොකද අපිට මානසික ගැටලු එහෙම නැත්නම් ඉමෝෂනල් ඩිෆිකල්ටිස් තියදී අපිට ගොඩක් වෙලාවට අපේ හිත එකඟ කරගන්න බෑ අධ්‍යාපන කටයුතු කෙරෙහි. එතකොට ඒගොල්ලන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම දරුවන්ට නින්දාශ්‍රිත ගැටලු සමහර දරුවෝ වෙලා හරියට කන්නේ නැහැ මේ වගේ ප්‍රශ්න ආවම. එතකොට ඒගොල්ලන්ගේ ශරීර සෞඛ්‍යයටත් මේකේ තර්ජනයක් එල්ල වෙනවා. ඒ විතරක් නෙමෙයි මේගොල්ලන්ගේ එදිනෙදා ජීවිත රිලේෂන්ෂිප් යාළුවෝ එක්ක සම්බන්ධතාව පවත්වාගෙන යන්න බැරුව යනවා. ඒතකොට අර හොඳ ළමා කාලේ ඒගොල්ලන්ට හොඳ සමාජ සම්බන්ධතාව ගොඩනගා ගන්න තියෙන කාලේ ඒගොල්ලන්ට අහිමි වෙලා යනවා. වැඩිහිටියෝ ගත්තොත් විශේෂයෙන්ම වැඩිහිටියන්ට හොඳට නිවැරදි තීරණ ගැනීමේ හැකියාව, තර්කානුකූලව සිතීමේ හැකියාව, එතකොට තමන්ගේ ප්‍රොඩක්ටිවිටි එහෙම නැත්නම් ඵලදායීතාව, සමන්ගේ රැකියාව එහෙම නැත්නම් ව්‍යාපාරය තමන්ගේ ආදායම් සඳහා කරන දේ හරියට කරගන්න බැරිකම මේ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ගත්තාම ගොඩක් වෙලාවට වැඩිහිටියන්ට තමන්ගේ විවාහ ජීවිතය, ඒ වගේම තමන්ගේ දරුවෝ එක්ක ගත කරන ජීවිතය, ඒ ජීවිතය උනත් සාර්ථකව ගත කරගෙන යන්න අපහසුයි. ඔව්, ඊටම පැහැදිලිව අපිට පේන දෙයක් තමයි අපේ සම්පූර්ණ ජීවිත කතාවම උඩයටිකුරු වෙන්න පුළුවන් මේ මානසික ගැටලුවක් හෝ චිත්ත වේග සම්බන්ධ ගැටලුවක් නිසා. ඉතින් අපි ක්‍රමයෙන් මේ සාකච්ඡාවේ මුලදීම අපි තේරුම් ගන්නට උත්සාහ කරා මොනවද අපිට ඇති වෙන්න පුළුවන් මානසික ගැටලු, එහෙම නැත්නම් චිත්ත වේග ආශ්‍රිත ගැටලු කියන එක. ඉන්න අනතුරු අපි අවධානය යොමු කරා මොනවද අපිට වැඩිපුර ඇති වෙන්න පුළුවන් මානසික ගැටලු කියන එක ගැන. ඉන්පසුව අපිට සාකච්ඡාවට අපි යොමු කරේ කොහොමද අපේ එදිනෙදා ජීවන රටාවට මේ මානසික ගැටලු වගේම චිත්ත වේග ගැටලු කොහොමද බලපාන්නේ, කොයි ආකාරයෙන්ද මේ චිත්ත වේගී ගැටලු අපිට විසඳා ගන්න අවශ්‍ය කරන දේවල් අපි සකස් කරගන්න කියන එක. අවසාන වශයෙන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි ඔබතුමියගෙන් ඔබතුමිය එක තැනක සඳහන් කරා ඔබත් සමග සාකච්ඡා කරන රෝගීන් කියනවා කියලා අපිට අල්ලගෙන ඉඳලා අමාරුම වෙලාවේ තමයි අපි සහාය ගන්න ආවේ කියන එක. නමුත් අපි කොයි වෙලේද කොයි ආකාරයකටද වෘත්තීය වේදිකයෙක්ගේ සහාය ලබා ගත යුත්තේ මේ වගේ ගැටලුවකදී? ඔව්, දරුවෙක්ගේ නම් ගොඩාක් වෙලාවට සමහරක් වෙලාවට ළමයි සහ තරුණ දරුවන්ට එයාලගේ හැඟීම්
එයාලට අඳුරගෙන ඒක ප්‍රකාශ කරන්න අමාරු විශේෂයෙන්ම දරුවෝ. ඒක නිසා ඒ වෙලාවට දෙමව්පියෝ අවධානය යොමු කරන්න ඕනේ දරුවන්ගේ වෙනසක් තියෙනවද? එහෙම හැසිරීමේ වෙනසක් දිගින් දිගටම තියෙනවා නම් ඒගොල්ලන්ගේ කලින් තිබ්බට වැඩිය හැසිරීම වෙනස් නම් අනිවාර්යයෙන්ම මනෝවෛද්‍යවරයෙක් එහෙම නැත්නම් මනෝ චිකිත්සකවරයෙක් ළඟට යන්න ඒගොල්ලන් දැනුවත් වෙලා ඉන්න ඕනේ. තරුණ දරුවන්ටත් මේ වගේ ගැටලු තියෙනවා නම් ගොඩක් වෙලාවට යාළුවට දෙමව්පියෝ එක්ක පිළිබඳ සාකච්ඡා කරන එක සහ උදව් ඉල්ලන එක හරිම වැදගත්. දැන් පාසල ගත්තොත් පාසල වුණත් හැම පාසලකම වගේ උපදේශනය සම්බන්ධ ගුරුවරියෙක් හෝ ගුරුවරයෙක් ඉන්නවා. ඒ වගේ කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. අවාසනාවකට වගේ සමහර දරුවන්ට තරුණ වී අයටත් දෙමව්පියෝ ඇතැම් අවස්ථාවල මේ தত্ত্বය තේරුම් ගන්නේ නැහැ. ඕක ගණන් ගන්න එපා වගේ අර හැඟීම් ලොකු වටිනාකමක් හැඟීම් වලට නොදෙන අවස්ථාවන් තියෙනවා. ඒක නිසා තරුණ දරුවෝ සම්බන්ධනොත් ඒගොල්ලන්ගේ හැඟීම් ඒගොල්ලන්ගේ හැසිරීම වෙනස්කමක් තියෙනවා නම් ඒගොල්ලෝ වෙනද විදිහට නෙවෙයි නම් ජීවත් වෙන්නේ. ඒ ගැන සැලකිලිමත් වෙන එක වැදගත් සහ වෘත්තීය සහාය අපේක්ෂා කරන එක ඉතාම වැදගත්. වැඩිහිටියෝ ගත්තම ඒගොල්ලන්ට දැනෙනවා. අර self awareness කියන එක මේකෙදි ඉතාම වැදගත්. ඒ කියන්නේ තමන්ගේ මනෝභාවයන් තමන්ගේ හැඟීම් මොන විදියට තමන් යන්නේ නිතරම ඍණාත්මක පැත්තකද නෙගටිව් ඉමෝෂන්ස්ද වැඩිපුර එක්ස්පීරියන්ස් කරන්නේ. එහෙමනම් මම දිගින් දිගටම ඉන්නේ මේ තත්ත්වේ නම් මගේ ජීවිතය සාමාන්‍ය පරිදි ගෙනියා ගන්න බැයි නම් මගේ වැඩ කටයුතු වලට මේක බාධාවක් වෙනවා නම් ලොකු කාලයක් මේක තත්ත්වය නරකතට හැරෙනකන් ඉන්නේ නැතුව පුළුවන් මනෝවෛද්‍යවරයෙක් හම්බෙන්න, ඒ වගේම මනෝචිකිත්සකවරයෙක් කෝවරියක් හම්බෙලා තමන්ගේ ගැටලුව සාකච්ඡා කරන්න. දැන් ඒ වගේ අවස්ථාවලදී අර රෝගී තත්වයකට වර්ධනය වෙන්නේ නැතිව අපිට මේක ප්‍රිවෙන්ට් කරගන්න. එහෙම නැත්නම් රෝගී තත්වයන් වළක්වාගෙන හොඳ සාර්ථක ජීවිත ගත කරන්න ලැබෙන ලොකු අවස්ථාවක්. ඔව්. ඒ අවසාන ප්‍රශ්නයෙන් පස්සේ අපි දැන් කොහොමද අපේ වෘත්තීය වේදිකයෙකුගේ සහාය ලබා ගන්න මේ වගේ ගැටලුවකදී කියන එක ගැන අවබෝධයක් ලබා ගත්තා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ සාකච්ඡාව තුළ ඔබට තේරෙන්නට ඇති අපි මා මුලින් සඳහන් කළ විදිහට අපේ ජීවිත කාලයේ විවිධ අවස්ථාවන් වලදී අඩු වැඩි වශයෙන් අපිට මේ මානසික රෝග සහ චිත්ත වේග සම්බන්ධ ගැටලු වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉතින් එහිදී ඔබ එම ගැටලු මගහරවා ගන්නට කටයුතු කරන එක සහ එහෙම ගැටලුවක් පැන නැගුණොත් වෘත්තීය සහාය ලබා ගන්න එක තමයි අපේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ උනේ. ඔබ වෙතට සමීප කරන්න, ඔබව දැනුවත් කරන්න. ඉතින් මීට අමතරව අපි ඔබේ ජීවිතයේ යහපැවැත්ම සහ මානසික නිරෝගීතාවය වෙනුවෙන් තවත් වැඩසටහන් රාශියක් සුවර්ණ වෙල්බීන් ටීවී හරහා සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔබට එම වැඩසටහන් නරඹන්න අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. සුවර්ණ වෙල්බීන් YouTube channel එකෙන් ඔබ මේක නරඹනවා නම් ඔබට පුළුවන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඔබ මේක වෙනත් social media platform එකක නරඹනවා නම් ඔබට පුළුවන් like කරලා follow කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි සූදානම්ෙන් ඉන්නවා. අපි සතුව තියෙන දැනුම ඔබත් එක්ක බෙදා හදා ගන්න ගමන් ඔබේ ජීවිතය පියවරෙන් පියවර යහපත් ඒ වගේම ගුණාත්මක ජීවිතයක් කරා රැගෙන යන්න. ඉතින් බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට ඔබතුමියට. ඒ වගේම අපත් එක්ක රැඳිලා සිටින ඔබ සියලු දෙනාටමත් බෙහෙම ස්තුතියි. අපි තවත් දවසක තවත් වටිනා වීඩියෝකින් හමු වෙමු. එතකන් ඔබ සියලු දෙනාටම සුබ දවසක්.